ආයිබෝවන් මේ තමයි ඉතින් මේ ගස්වල මලුත් නැහැ ගෙඩිත් නැහැ. ඒකින්ද මල් හට ගන්න හා ලේසිම පොහොරය තමයි ඇල්බර්ට් සොලියුෂන්. මේ දියර පොහොරය යොදන ආකාරයෙන් මම ඔයාලට වීඩියෝ ගොඩක් ගෙනල්ලා තියෙනවා. ඇල්බර්ට් සොලියුෂන් දිය කරන ආකාරය, ගස්වලට ඉහන ආකාරය බලන්න ලේසි පහසුයි. ඊළඟ පාරේ මම ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් ගෙනා මේ ඇල්බර්ට් සොලියුෂන් යොදපු හැම ගහකම පළදා වෙන්නේද මම මේ ඇල්බර්ට් සොලියුෂන් කියන එක ප්‍රමෝට් කරනවවත් නෙමෙයි. ඇත්ත දෙයට ඇත්ත කියන්න ඕන. පොහොර වශයෙන් දියර පොහොරයක් වශයෙන් නියමම පොහොර වර්ගයක්. මම මේකේ ගොඩක් ගස් වලට මම මේ භාගයක් මට මුත්පත් වීමම නිසා හැම ගහකටම මේ ඇල්බර්ට් සොලියුෂන් කියන එක මට එන්න බැරුවා. ඒකින්ද ගහපු ගස් ආකාරයට මම වීඩියෝ ගෙනල්ලා තියෙන අබ ගස් හැම එකම බලන්න. මේක මේ වෙලාවේ ගැහුවාම ලේසි. හොඳට ගස් වලට කඳට හැම කොලයක් ගන්න මං ගහලා තියෙනවා. අපිටත් වැඩි ඉතින් ගස් උස ගිහින් කප්පාදු කරනවා අඟරින්ම කප්පාදු කරන වීඩියෝස් මං ඔයාලට ගෙනෙන්න. හැමදාම අඹ ගස් වලට ආදරය කරන්න ඕන, එන්න ඕන, බලන්න ඕන, ලෙඩ රෝග අඩුපාඩු තියෙනවා ඒව බලන්න ඕන. ඔයාලත් අඹ ගස් හදනවා නම් අඩුපාඩු තියෙනවා නම් අපිටත් කියන්න. අපි හදන ගස් වල අඩුපාඩු තියෙනවා නම් මම පල්ලෙහා නම්බරේ දානවා. පල්ලෙහා නම්බරේට රින් කරලා කියන්න. ඒ ගෙඩි වලට ඕන දේ නම්බරේට ඕන කියන්න. මහ ප්‍රදේශයේ ඕනතරම් පුළුවන්. මේ දවස්වල අඹ මිල කියන එකක් සෑහෙන්න අඩු වෙලා තියෙනවා අල්පොන්සු. ඊළඟ පාරවත් මැච් එකක් ගහ ගන්න පුළුවන් වෙන්න සියලු දෙනාගේම වගා කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරලා සපෝට් එකක් දෙන්න සියලු දෙනාම.